සියලු දෙනා සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි අද ආවා ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් නිව්යෝර්ක් වල ස්ටේෂන් එකට. ඉතින් කට්ටියත් එක්ක මාව බලන්න පොඩ වටපිටාවක් බලලා නිව්යෝර්ක් වල මම දාන්නම් ඔයාලට වීඩියෝ ටිකක්. දැන්ට ඉතින් ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් ස්ටේෂන් එකේ ඉන්නේ. දැන් අපි යනවා ටයිම් ස්ක්වෙයාර් පැත්තට. දැන්ට මේ ස්ටේෂන් එකේ මේ ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් කියන්නේ පොඩ්ඩක් ෆේමස් ස්ටේෂන් එකක්. වටපිට පොඩ්ඩක් පෙන්නන්න බලන්න. ඊට පස්සේ මම ටයිම් ස්ක්වෙයාර් පැත්තට. ඔන්න අපි කට්ටියම ඇවිදගෙනම ආවා ටයිම් ස්ක්වෙයාර් එක ළඟට. මේ ග්‍රෑන්ඩ් ස්ටේෂන් එකේ ඉඳලා ඉච්චර දුරකුත් නෑ. සාමාන්‍යයෙන් ඒ ළඟපාතම තමයි. ඉතින් එහෙම ඇවිල්ලා දැන් ඔන්න මම ඔයාලට වටපිටාව පෙන්නන්නම්. ඉතින් ඔය ටයිම් ස්ක්වෙයාර් කියන්නේ ඉතින් ඔය 31st එකේදී විශේෂ දවසක් නේ. එතකොට එතන සෑහෙන උත්සව හැරෙන්නේ තියෙනවා. ඊළඟ අවුරුද්ද ලබද්දී ඉතින් අර ටයිම් ස්ක්වෙයාර් එක තමයි පාවිච්චි කරන්නේ මේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරේ. ඉතින් බලන්නකෝ දැන් අපිට නම් මෙතනට එන්න පැය දෙකක් වගේ යන්නේ. ඉතින් මම ඇවිල්ලා දැන් ඔයාලට පෙන්නන්න විස්තර ටික. ඕකේ. Oh no. දැන් මෙතන අපි කට්ටියම ආව මෙතන ටයිම් ස්ක්වෙයාර් ළඟ තියෙනවා බස් සර්විස් එකක්. එතන මේ නිව්යෝර්ක් වල තියෙන විශේෂ ස්ථාන වලට මෙයාලා අපි එක්කයි යනවා. ඉතින් මෙතනින් ගත්තාම මේක හරි ලේසි. කට්ටියම නැගලා බස් එකේ එතන මම හිතන ටිකට් එක වල 35ක් වගේ වෙනවා එක්කෙනෙකුට. ඒක අරගෙන අපි ගියාම මෙයාලා එක අපේ විශේෂ තැන් වල නතර කරනවා. අපිට ඇවිදලා කරලා ඊළඟ බස් එක ගන්න පුළුවන්. එහෙම තමයි මෙතන සර්විස් එක දීලා තියෙන්නේ. ඒ ඔයාලටත් මේක ප්‍රයෝජනවත් වෙයි. නිව්යෝර්ක් මේ සිටි ටුවර් එකක් ගන්න ඕන. මේක හොඳ සර්විස් එකක් කියලා මම හිතනවා. බලන්න පෙන්නගෙන යන්න ඉස්සරහට. යාළුවනේ අපි ඇත්තටම සිටි ටුවර් එකෙන් පස්සේ අපි ලිබර්ටි එක පැත්තට ආවා. මේක මේ වෙනම ටුවර් එකක්. ඇත්තටම මේක බෝට් එකේ ගිහිල්ලා මේ අපි අරේන්ජ් කරගන්න ඕනේ. මේකටත් ඉතින් අර සිටි ටුවර් එකට එක්කෙනෙකුට 35ක් යනවා වගේ මේකටත් වෙනම ආයෙ කරනවා. ඉතින් ඔයාලත් මේක ටුවර් කරනවා නම් ප්‍රයෝජනවත් වෙයි. මේක විශේෂත්වය තියෙන්නේ අපිට ලිබර්ටි එක ළඟට බහින්න බෑ. බහිනවා නම් වෙලම අරේන්ජ්මන්ට් එකක් තියෙන්න ඕනේ. ඒකට පැය දෙක තුනක් යනවා. මේක ලිබර්ටි එක ළඟට ගිහිල්ලා එහෙම එයාලා මේ සිටි එක පෙන්නගෙන ඔය තියෙන මේ බොගලි බීච් වගේ අර ලොකු පාලම් ටික යටින් එහෙම යනවා. ඒක තමයි අරේන්ජ්මන්ට් එක. වෙන බලන්න.